සිය ගණනකගේ ජීවිත අහිමි කළ ඒ අමිහිරි මතකය ජීවිත පමණක් නොව තවත් සිය ගණනක් මිනිස්සුන්ගේ සුපුරුදු දිවියද අහිමි කළා. ව්‍යසනයෙන් පසු කෙතරම් දින උදා වුණත් සියල්ලෝම තවමත් අවදි වන්නේ ඒ අමිහිරි මතකයත් සමගයි. නමුත් පෙරමෙන් නැවතවරක් සිය නිවහනට වී සුපුරුදු සුවයෙන් සිය උදෑසන අරබන්නට ඔවුන් සිහින දකින බව අපි දන්නවා. සාරා අප සුපුරුදු දිවියේ උණුසුම් මතකයක් රැගෙන ඔවුන් සොයාගියේ ඒ නිසාවෙන්මයි. ඒ කිසිවක් නොව උදෑසනින්ම ගතම උණුසුම් කරගත් පළමු උණුසුම් තේකෝපයක රසයයි. මේ උණුසුම් තේකෝපයක් පමණක් නෙවෙයි. ශ්‍රී ලාංකික හදවත් එදා මෙදා තුර ජීවිත අරගලයට සූදානම් වීමට පෙර ගතට ජීවය පුරවාගත් රසබර සුපුරුදු පුරුද්දයි. සාරා අපේ වෑයම අමිහිරි මතක අතරේ ඒ රසබර සුපුරුදු පුරුද්ද මතකයට නැවත කැන්දන්නටයි. ඉතින් අපි වෙනුවෙන් නැවත ජීවත් වෙමු. හැකි සෑම අයුරකින්ම ඔවුනට නැවත සුවදායක දිනයක් උදාවෙනතුරු ඔබත් අපත් ඔවුන් වෙනුවෙන් නැගී සිටිමු. සුපුරුදු දිවිගමනේ සුපුරුදු ලෙසින් නැවත මුණ ගැසෙමු.